සිනමාවේ නිලි රැජින මාලිනී පොන්සේකා මහත්මිය කලකට පෙර රෝගාතුරව සිටියා. ඒ පිළිකා රෝගයෙන් ඉතින් පසුගිය දිනවල ඇයට අසාධ්‍ය බව විවිධ තොරතුරු මගින් අනාවරණය වුණා. ඉතින් රංගනයෙන් ඉතා විශාල සිනමා නිර්මාණ රාශියකට දායක වුණ ඇය ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වී තිබුණා. ඉතින් ඇත්තටම පසුගිය දිනවල පිළිකා රෝගයෙන් ගොදුරු වී සිටි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියත් මිය ගියා. ඉතින් මේ දිනවල මාලිනී පොන්සේකා මහත්මියටත් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව තමයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 75 හැවිරිදි වියේ පසුවන ඇය උපත ලබා තිබෙන්නේ 1949 දී. සිනමා නිර්මාණ රාශියක රඟපා ඇති ඇය හොඳම නිළිය සම්මානය කිහිපවරක්ම දිනා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් රෝගාතුරව ප්‍රතිකාර ලබන මාලිනී පොන්සේකා මහත්මියට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.